සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ඔයාලට සෑටකෑවක් විදිහට කරන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙකුට පුංචි මුදලක් වැය කරලා ආරම්භ කරන්න පුළුවන්. ගොඩාක් රසවත් හොඳ එල්ලුමක් තියෙන රෙසිපි එකක් අරගෙන තමයි ඔයාලා බලන්න ආවේ. අද මම මේ ඔයාලට කියලා දෙන රෙසිපි එකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අතරින් මුලින්ම අපිට පොල් ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කැමති පාටකින් ෆුඩ් කලරින්, ඒ වගේම වැල්ඇසස්, සීනි ග්‍රෑම් 250ක්, ඒ වගේම කිරිපිටි මේස හැන්දක් මම මෙතන අරගෙන තියෙනවා. කිරිපිටි නම් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය නැහැ. රසය වැඩි කරගන්න කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. පොල් ටික ගාගනිද්දී කටුවේ තියෙන දුඹුරු පාට කොටස පොල් වලට එකතු වෙන්නේ නැති වෙන විදිහට පොල් ටික ගාගන්න. දැන් අපි මේ අරගත්ත පොල් ටික හොඳටම හීනි වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕන. තාම මම ඔයාලට කිව්වේ නෑනේ අද මොනවද මේ හදන්න යන්නේ කියලා. අද මම ඔයාලට ස්වැටකෑවක් විදියට පොල් ටොපි හදන විදිය තමයි කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. මුලින්ම අපි පිහිය සහ ට්‍රේකට මේ විදියට බටර් තවලා අරගන්න ඕන. ඊට පස්සේ මම මේ විදියට බ්ලෙන්ඩ් කරගත්ත පොල් ටිකයි සීනි ටිකයි අපි ලිපේ තියාගන්න භාජනයට දාලා මෙන්න මේ විදියට මිශ්‍ර කරගන්නවා. දැන් අපි මේකට වතුර වලින් මේස හැඳි 4ක් හෝ 5ක් වගේ එකතු කරගන්න ඕන. මේ විදිහට වතුර සල්පයක් එකතු කරගත්තේ නැත්නම් මෙහෙම මේ සීනි ටික කැරමල් වෙන්න බලනවා. ඒක නිසා වතුර මේස හැඳි 4ක් හෝ 5ක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන තමයි අපි මේ වැඩේ කරගන්න ඕන. සීනි ටික හොඳින් දියුණු අවස්ථාවට පස්සේ මම මේකට ෆුඩ් කලරින් එකතු කරගන්න. මම අරගත්තේ තැඹිලි පාට. ඔයාට කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ලුණු පිංචක් මේකට එකතු කරගන්නවා. මෙන්න මේ වගේ බුබුලු දාන අවස්ථාව වෙනකොට මම මේකට අරගත්ත කිරිපිටි මේස හැන්ද එකතු කරගන්නවා. කිරිපිටි එකතු කරගත්ත ගමන්ම වගේ මෙන්න මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕන. නැත්නම් මෙහෙම කිරිපිටි තනින් තන කැටි ගැසෙන්න බලනවා. මේ මිශ්‍රණය නිතරම අපි කලවම් කරන ගමන් ඉන්න ඕන. නැත්නම් මෙහෙම සීනි ටික කැරමල් වෙන්න බලනවා. දැන් මම මේකට වැල්ල සල්පයක් එකතු කරගත්තා. වැල්ල එකතු කරන එක අනිවාර්ය නැහැ. නමුත් වැල්ල එකතු කරගත්තම අපිට පුළුවන් මේක ගොඩක් රසවත් කරගන්න. මිශ්‍රණයේ තියෙන තෙත ගතිය යම් තාක් දුරකට අඩු වුණාට පස්සේ මම මේකට අයිසින් සුගර් ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕන. එක සැරේට එකතු කරගන්නේ නැහැ. ටික ටික එකතු කරන ගමන් මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕන. මම එකතු කරගත්ත අමුද්‍රව්‍ය වලින් ප්‍රධානම රහස් අමුද්‍රව්‍යයක් තමයි අයිසින් සුගර් කියන්නේ. අයිසින් සුගර් එකතු කරගත්තම අපිට පුළුවන් මේ පොල් ටොෆි එක ගොඩක් සොෆ්ට් එකට කෑලි කපා ගන්න. ඒ වගේම ඔයාලා කඩෙන් ගන්න පොල් ටොෆි වල තියෙන අර පිටි ගතිය වගේ තියෙන ඒ වගේම කටට හොඳට කටේම දිවෙන පදමක් දැනෙන ගතිය අරගන්න පුළුවන් මේ විදිහට අයිසින් සුගර් එකතු කරගත්තම. දැන් අපේ පොල් ටොපි මිශ්‍රණයේ වතුර ගතිය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් තියෙන්නේ. මෙන්න මේ වගේ බුබුලු ඇවිල්ලා සෙමින් බිඳිලා යන ගතියක් වගේම ඒ බුබුලු වෙන තැන්වල ටිකක් සුදු පැහැයට හුරු ගතියක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි මේ හදාගෙන තියෙන පොල් ටොපි මිශ්‍රණය සෙට් වෙන පදමට ගොඩක් ලං වෙලා තියෙන්නේ. ඔයා පොල් ටොපි මුලින්ම හදන කෙනෙක් නම් මේ වෙලාවේදී මේ පොල් ටොපි මිශ්‍රණයට බටර් මේස හැන්දක් හෝ දෙකක් එකතු කරගන්න. නැත්නම් මෙහෙම ඔයා මේ පොල් ටොපි මිශ්‍රණය ට්‍රේ එකකට දාලා තුනී කරගන්න කලින් ඉක්මනින්ම සෙට් වෙන්න බලනවා. ඉතින් මට පදම හුරු නිසා මම බටර් එකතු කරගන්නේ නැහැ. ඔයා මුලින්ම හදන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බටර් මේස හැන්දක් එකතු කරලා මේ මිශ්‍රණය හදාගන්න. දැන් අපේ පොල් ටොපි මිශ්‍රණය මෙන්න මේ පදම හොඳට බලාගන්න. මේකේ තියෙන වතුර ගතිය ගොඩක් ඉවත් වෙලා ගොඩක් ඇලෙන පේස්ට් එකක් පදමට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී ඔයා ලිප ඔෆ් කරගෙන මේක තවත් විනාඩියකමාරක් වගේ හැන්දෙන් මිශ්‍ර කරගන්න ඕන. ඒ විදිහට මිශ්‍ර කරගනිද්දී මේ මිශ්‍රණය ඝන වෙනවා වගේම මේකේ තියෙන තෙත් ගතිය තවදුරටත් අඩු වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මිශ්‍රණය ගොඩාක් වෙලා මේ විදිහට මිශ්‍ර කර කර ඉන්නේ නැහැ. හැමොනොත් එහෙම මේ භාජනයේම මේක ඝන වෙන්න බලනවා. මෙතනදී ඔයා බටර් එකතු කරලා තිබුණා නම් එහෙම ඔයාට පුළුවන් මේක ඝන නොවි ඉක්මනින් තුනී කරගන්න. නමුත් මම බටර් එකතු කරලා නැති නිසා මෙන්න මේ අවස්ථාවේදී මේක ට්‍රේ එකකට මාරු කරගන්නවා. පොල් ටොපි මිශ්‍රණය අපි එක සැරේටම භාජනයෙන් අරගෙන ට්‍රේ එකට මාරු කරගත්තොත් ඉන්නේ එහෙම උඩ කොටස විතරක් ඝන වෙලා මැද කොටස බුල්ටෝ වගේ ඇලෙන ගතියක් තමයි තියෙන්නේ. ඒක නිසා ට්‍රේ එකට මාරු කරන්න කලින් භාජනයේ තියෙද්දිම
ලිප් ඕෆ් කරලා මදක් මිශ්‍ර කරගන්න එකෙන් අපිට පුළුවන් මේ පොල් ටොපි එක උඩ කොටස විතරක් ඝන වෙලා මැද ඇලෙන පදමකට එන්නේ නැතුව ලස්සනට මෙන්න මේ විදිහට තුනී කරගන්න. අපි තුනී කරන්න පාවිච්චි කරන මේ උපකරණ වලත් අනිවාර්යයෙන්ම බටර් තවර ගන්න නැත්නම් මෙහෙම ඒ වගේත් මේ පොල් ටොපි මිශ්‍රණය ඇලෙන්න බලනවා. තුනී කරගෙන ඉවර වුණ ගමන්ම වගේ මෙන්න මේ විදිහට අපි කෑලි කපා ගන්න මාක් කර ගන්න ඕන. දැන් අපි ස්වරකයාවක් විදිහට මේක කරනකොට සෑම කෑල්ලක් වගේම එකම ප්‍රමාණයෙන් තියෙන්න ඕනනේ. ඒක නිසා මේ විදිහට අඩි රෝලක් පාවිච්චි කළාම කෑලි ටික මාක් කරගන්න. තවත් විශේෂ දෙයක් ඔයා මතක තියාගන්න පොල් ටොපි හදද්දී අපි මේ විදිහට කෑලි වෙන් කරගන්න පාවිච්චි කරන පිහිය හොඳට කැපෙන පිහියක් වෙන්න ඕන. නැත්නම් මෙහෙම කෑලි වල තනින් තන පොල් කෑලි ටික එළියට ඇවිල්ලා ලස්සනට කෑලි ටික කපා ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි පොල් ටොපි වලට අපි පාවිච්චි කරන පොල් ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕන. එතකොටත් අපිට පුළුවන් පොල් ටොපි වල තනින් තන පොල් කෑලි මතුවෙන්නේ නැතුව ලස්සනට මෙන්න මේ වගේ කෑලි ටික වෙන් කරගන්න. මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත පොල් ටොපි ටික. දැන් ඔයාටත් පුළුවන් මේ විදිහට පොල් ටොපි ගෙදරදීම හදලා පුංචිවට ස්වරකයාවක් ආරම්භ කරන්න. පොල් ටොපි කියන්නේ ලොකු කුඩා සෑම දෙනෙක්ම වාගේ ගොඩක් කන්න කැමති කෑමක් නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පැකින් එකක් පාවිච්චි කරලා මේක ඇසුරුම් කරලා වෙළඳපොළට නිකුත් කරන්නත්. එහෙමත් නොහැකි නම් මෙන්න මේ වගේ කප්ස් වලට දාලා ටිකක් වැඩිපුර එකතු කරලා ඒ විදිහට අලෙවි කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා ඕඩර්ස් වලට විතරක් කරන කෙනෙක් නම් මේ විදිහට කරන එක ගොඩක් මම හිතනවා ආකර්ශනීයයි කියලා. මම දැන් ඔයාලට මේ පෙන්වන්නේ මම දැනට කරගෙන යනු ලබන නිෂ්පාදන කීපයකට අදාළ ලේබල්ස් ටිකක්. මේ වගේ ලේබල්ස් ටිකක් හදාගෙන ඔයාලටත් පුළුවන් පුංචිට ස්වරකයාවක් ගෙදරදීම ආරම්භ කරන්න. ඉතින් මම හිතනවා අද දවසේ මගේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ආයෙමත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.